ආයිබෝන් මිත්‍රවරුනි ඔබව හමුවන්නේ තරමක කාලයකට පසුව පහුගිය කාලයේ ඔබව හමුවන්නට බැරි වුණා අලුත් වීඩියෝවකින් පුද්ගලික කාරණා කිහිපයක් සහ කාර්යබහුලත්වය නිසා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ වැඩසටහන නොනවත්වාම දිගටම පවත්වාගෙන යන්න. ඉතින් ඔබ අප හමු නොවූ ඒ කාලයේ කෙටි කාලයක් වුණත් දිනවලින් ගෝලීය දේශපාලනයේ නම් බොහෝ දේවල් සිදු වූ කාලයක්. විශේෂයෙන්ම අප ජීවත් වන දකුණු ආසියාතික කලාපය උණුසුම් වුණා. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇති වුණා. මේ මොහොත වන විට ඇමරිකාවේ මැදිහත් වීමෙන් ඒ යුද්ධයේ ගිනිදැල් නිවී ගිහින් දෙරට අතර తాවකාලික සටන් විරාමයක් ප්‍රකාශයටපත් වෙලා తాවකාලික සටන් විරාමයක් ලෙස හැඳින්වුවත් බොහෝ විට මෙය දිගුකාලීන සටන් විරාමයක් බවට පත්වේවි. එහෙමත් නැත්නම් යුද්ධයේ අවසානය දැනටමත් සිදුව ඇති බවට බොහෝ දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. අද අප කතා කරන්නේ ඉන්දු පාකිස්තාන යුද්ධය ඇවිලී යාමට හේතුව සහ එක්වරම ඇති වූ සටන් විරාමය පිළිබඳව. කාශ්මීරය මේ ලෝකයේ තියෙන හරි අපූර්ව ප්‍රදේශයක්. එක් පැත්තකින් කාශ්මීරය අතිශය සුන්දරයි, මනස්කාන්තයි, දර්ශනීයයි. කාශ්මීරය හැඳින්වෙන්නේ පුංචි ස්විට්සර්ලන්තය කියලා. එතරම්ම පියකරු දසුන් කාශ්මීරයේ පවතිනවා. කාශ්මීරය එතරම් මනරම් භූමි කලාපයක්. අනෙක් පැත්තෙන් කාශ්මීරය ලොව භයානකම භූමියකුත් වෙනවා. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශ සීමාවක් කාශ්මීරය ඔස්සේ වැටී තිබෙන නිසා සහ මේ කලාපයේ ත්‍රස්තවාදී ක්‍රියා බහුල නිසා පසුගිය අප්‍රේල් 22 වෙනිදා සුන්දර කාශ්මීරයට තවත් එක් අඳුරු දිනයක්. එදින කාශ්මීරයේ ඉන්දීය පාලනය සතුව ඇති පහල්ගම් ප්‍රදේශයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයෙන් 25 දෙනෙකුට අධික සිවිල් ජනතාව ඝාතනය කෙරුණා. විශේෂයෙන්ම ඒ ඝාතනය කළ ජනතාව ඉන්දීය හින්දු ජාතිකයන්. ප්‍රහාරයේ වගකීම බාරගත්තේ කාශ්මීරයේ පාකිස්තාන පාලනය යටතේ පවතින කලාපයේ සිට ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක්. ඔවුන් The Resistance Group ලෙස හඳුන්වනවා. ඔවුන් ප්‍රකාශ කළේ ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ට සිදුවන හිරිහැරවලට පරිගැනීමක් ලෙසට තමන් මේ ප්‍රහාරය දියත් කළ බව. කෙසේ වෙතත් අනෙක් පැත්තෙන් ඉන්දියාව මේ ප්‍රහාරයෙන් දැඩිව කම්පාවට පත් වුණා. ඒ වගේම ඔවුන් දැඩිව කෝපයට පත් වුණා. ඉන්දියාව ප්‍රකාශ කළේ මේ ප්‍රහාරය කුමන ත්‍රස්තවාදී සංවිධානය විසින් සිදු කළත් ඒ පසුපස පාකිස්තානය සිටිනවා. එමෙන්ම පාකිස්තාන රජයේ හමුදාව සහ බුද්ධ්‍යංශවල සහාය මේ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ලැබෙනවා. එම ප්‍රහාරය සඳහා පාකිස්තාන රජය ඍජුව වගකිව යුතු බව ඉන්දියාව ප්‍රකාශ කළා. ඒ වගේම මේ සඳහා පාකිස්තානය වන්දි ගෙවිය යුතු බවත් නරේන්ද්‍ර මෝදි පාලනය විසින් ප්‍රකාශයට පත් කළා. මිත්‍රවරුනි, මීට පෙරත් ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් ඇවිලී තිබෙනවා. නමුත් මේ මොහොතේ එහෙමත් නැත්නම් 2025 වසරේ පවතින ඉන්දියාව වෙනස්. වර්තමාන ඉන්දියාව ලෝකයේ ධනවත් රටක්. ඔවුන් සීග්‍රයෙන් ආර්ථික වර්ධනයක් ළඟා කරගනිමින් සිටිනවා. විශේෂයෙන්ම 1990 දශකයේ ඔවුන් මුහුණ දුන් ආර්ථික අවපාතයෙන් පසුව මන්මෝහන් සිං මුදල් අමාත්‍යවරයා බවට පත් වී සිදු කළ ආර්ථික ප්‍රතිසංවිධාන කටයුතු සමග ඉන්දීය ආර්ථිකය නැවතත් නැගී සිටියා. එය ශීඝ්‍රගාමී දියුණුවක් අත්කරගත්තේ නරේන්ද්‍ර මෝදි පාලනය යටතේ. ඉන්දියාවෙන් ලෝක ධනවතුන් බිහි වුණා. ඔබ දන්නවා මුකේෂ් අම්බානි, ගෞතම් අදානි වැනි ව්‍යාපාරිකයින් මේ මොහොතේ ලොව ප්‍රමුඛ ධනවතුන් එහෙමත් නැත්නම් බිලියන පතියන් අතර සිටිනවා. ඒ අතින් වර්තමාන ඉන්දියාව ආර්ථික වශයෙන් ස්ථාවරයි. එමෙන්ම තාක්ෂණික වශයෙන්ුත් ඉන්දියාව දැන් වේගවත් දියුණුවක් අත්පත් කර ගනිමින් සිටින රටක්. ඔබ දන්නවා චන්ද්‍රයා පවා ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඉතිහාසයේ පළමු වරට චන්ද්‍රයාගේ දකුණු පස කොටසට යානාවක් ගොඩ බැසවීමට ඉන්දියාව සමත් වුණා. අනෙක් අතින් Google, Microsoft, Facebook වැනි ලොව ප්‍රධාන තාක්ෂණික සමාගම් සියල්ලේම ඉහළ නිලධාරීන් කිහිප දෙනා අතර ඉන්දියානුවෙක් සිටිනවා. එහෙම නැත්නම් Google වැනි සමාගම් වල නම් ප්‍රධාන විධායක නිලධාරියාම ඉන්දියානුවෙක්. ඒ අර්ථයෙන් බැලූ කල ඉන්දියාව තාක්ෂණික වශයෙන්ද සුපිරි දියුණුවක් අත්කරගෙන තිබෙනවා. අනෙක් පසින් ඉන්දියාව දේශපාලනික වශයෙන් ස්ථාවරයි. 2014 වසරේ සිට
මේ දක්වාම ඉන්දියාව පාලනය කරන්නේ නරේන්ද්‍ර මෝදි හිමත් නැත්නම් එක් පාලකයෙක් විසින්. ಭಾರತೀಯ ජනතා පක්ෂය පවතින බොහෝ මැතිවරණවල ජයග්‍රහණ ලබමින් සිටිනවා. ඒ අර්ථයෙන් ඉන්දීය රජය ඉන්දියාව තුලත් ස්ථාවරයි. ඒ යම්කිසි රාජ්‍යයක් ශක්තිමත් බවට වන සංකේතයක්. අනෙක් පැත්තෙන් ඔවුන් රාජ්‍යතාන්ත්‍රිකවත් විශාල බලයක් පවතින රටක්. මේ මොහොතේ ඉන්දීය රජය ඇමරිකාව සමග මිත්‍ර රටක්. ඒ වගේම ඔවුන් රුසියාව සමග මිත්‍ර රටක්. මේ මොහොතේ ඇමරිකාව සහ රුසියාව යන ගෝලීය ධනවතුන් දෙදෙනාම සමග එක හා සමාන ලෙස මිත්‍ර රාජ්‍යයක් පවතී නම් ඒ ඉන්දියාව ඔවුන්ගේ රාජතාන්ත්‍රික මැදිහත්වීම් ඒ තරම් ශක්තිවන්තයි සහ උපක්‍රමශීලී. මිත්‍රවරුනි, අපි අනෙක් පැත්තෙන් බැලුවොත් පාකිස්තානය එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයේ පවතින රටක් කියලා අපිට කියන්න පුළුවන්. පාකිස්තානය දේශපාලනික වශයෙන් අස්ථාවරයි. ඔවුන්ගේ හමුදාවන් රාජ්‍ය පාලනයට මැදිහත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ખાન තවමත් සිටින්නේ සිරගෙදර. අනෙක් පැත්තෙන් පාකිස්තාන ආර්ථිකය මේ මොහොතේ ශක්තිමත් නැහැ. රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද පාකිස්තානයට එතරම් මිතුරන් ප්‍රමාණයක් සිටියේ නැහැ මේ යුද්ධය ආරම්භ වෙන්න කලින්. ඉතින් ඉන්දියාව පැහැදිලිවම දුටුවා මේ තමන්ගේ බලවත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විදියට. ඔබ දන්නවා දිගින් දිගටම ඉන්දියාව යුද්ධයෙන් කෙසේ වෙතත් වෙනත් ශේෂ්ත්‍රවලින් පාකිස්තානය අභිබවමින් කටයුතු කළා. එහෙමත් නැත්නම් පාකිස්තානය අපහසුතාවයට පත්වන ලෙසට කටයුතු කළා. විශේෂයෙන්ම ක්‍රිකට් වැනි ශ්‍රේෂ්ත්‍රයන් වල පසුගිය දිනවල ක්‍රිකට් ශූරයන්ගේ කුසලානය පැවැත්වුණා. ඒ ජයග්‍රහණය කළේ ඉන්දියාව. එය පැවැත්වුණේ පාකිස්තානයේ. නමුත් ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාව තුළ තමන් සතුව ඇති බලය උපයෝගී කරගනිමින් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඉන්දියාව ක්‍රීඩා කළ සියලුම තරඟ පැවැත්වුණේ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ. ඉන්දියාව පසුගිය කාල සීමාව පුරාවටම යුද්ධයෙන් කෙසේ වෙතත් වෙනත් ශ්‍රේෂ්ත්‍රවලින් පාකිස්තානය අපහසුතාවයට පත් කරමින් හිටියේ එහෙමයි. මේ අවස්ථාවත් ඉන්දියාව දුටුවේ පාකිස්තානය තව දුරටත් අපහසුතාවයට පත් කර එක් පැත්තකින් ඉන්දීය රජය දේශපාලනික වාසියක් ලබා ගන්නවා පාකිස්තානයට පහර දී තමන්ගේ ජනතාව අතර. අනෙක් පැත්තෙන් රාජ්‍යතාන්ත්‍රිකව ගෝලීය බලවතෙක් විදියට කැපී පෙනීමට අවස්ථාවක් කර ගැනීමට ඉන්දියාව කල්පනා කළා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාරයට පාකිස්තානය වග කිව යුතුයයි සෘජුව චෝදනා කළේ. ඒ වගේම එම ප්‍රහාරය සඳහා පාකිස්තානයට වන්දි ගෙවීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක් සිදු කළේ. ඉතින් මිත්‍රවරුනි, ඉන්දියාව අනතුරු අඟවා නිකන් හිටියේ නැහැ. ඔවුන් ඉතා ඉක්මනින් තමන්ගේ ප්‍රහාරය එහෙම නැත්නම් ඉන්දියාව කියූ ලෙසට ප්‍රතිප්‍රහාරය ආරම්භ කළා. ප්‍රථමයෙන්ම ඔවුන් පාකිස්තානය සමග තිබෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා කප්පාදු කළා. ඉන්දියාවේ ජීවත් වූ සියලුම එහෙම නැත්නම් ඒ මොහොතේ ඉන්දියාවේ සිටි සියලුම පාකිස්තාන ජාතිකයන්ට රටින් පිටවන ලෙස නියෝග කළා. ඒ අතර හිටියා ඉන්දියාවෙන් තමන්ගේ අසනීප තත්ත්වවලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පාකිස්තානුවන්. ඒ අතර සිටියා ඉන්දියාවේ කටයුතු කළ පාකිස්තාන රාජතාන්ත්‍රික නිලධාරීන්. එම සියලුම දෙනා ඉන්දියාවෙන් පිටමන් කිරීමට ඉන්දියාව කටයුතු කළා. ඒ වගේම මානුෂීය සීමාවෙන් එහා ගිහින් ඉන්දු ගංගාවේ සිට පාකිස්තානය කරා ඇදෙන ජලය පවා කප්පාදු කිරීමට ඉන්දියාව කටයුතු කළා. මේ ජලය ඉන්දියාව සහ පාකිස්තානය සහයෝගයෙන් බෙදා ගන්නා. එහෙම නැත්නම් හිමාලයේ සිට ආරම්භ වන ඉන්දු ගංගාවේ පාකිස්තානය කරා ගලා යන කොටස කප්පාදු නොකරන බවට ලෝක බැංකුව මැදිහත් වී අත්සන් කළ ගිවිසුමකුත් පවතින පසුබිමක අප්‍රේල් මාසයේ අවසන් දිනවල දේශ සීමාවේ එහෙම නැත්නම් ලයින් ඔෆ් කන්ට්‍රෝල් ලෙස හඳුන්වන සීමාවේ දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු වුණා. මිසයිල ප්‍රහාර සිදු වුණා. ඒ වගේම මාර්තු මුල් සතියේ ඉන්දියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා. මිසයිල ප්‍රහාර එල්ල කළා. පාකිස්තානය විසින්ද එයට ප්‍රතිප්‍රහාර එල්ල කළා. නමුත් එම ප්‍රහාරයෙන් පමණක් ඉන්දියාව සෑහීමකට පත් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණා මීටත් වඩා එහාට ගිහින් පාකිස්තානය රිදවන්න. එහෙම නැත්නම් දැඩි ප්‍රහාරයක් පාකිස්තානයට එල්ල කරන්න. පාකිස්තානය දුර්වල බවත් තමන් ප්‍රබල බවත් රාජතාන්ත්‍රිකව ලෝකයට පෙන්වන්න. එනෝ මාර්තු මුල් සතියේ ඔවුන් ඔපරේෂන් සින්දූර් එහෙම නැත්නම් සින්දූර් මෙහෙයුම ආරම්භ කළා. එය පාකිස්තානයට ප්‍රහාර එල්ල කරන යුද්ධමය මෙහෙයුමක්. ඔපරේෂන් සින්දූර් යටතේ මයි 7 වෙනිදා ඉන්දියාව
පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කරනවා, ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවා, ඒ වගේම මිසයිල ප්‍රහාර එල්ල කරනවා. ඉන්දු පාකිස්තාන යුද්ධය පමණක් නොව මේ මොහොතේ ගෝලීය මිලිටරි ලෝකය පවා වෙනස් කරවන සිදුවීම සිදු වුණේ මේ මැයි 7 වෙනිදා රාත්‍රියේ ආසන්න වශයෙන්. මැයි 8 වෙනිදාත් මේ ප්‍රහාරය දියත් වුණා. එදින ඉන්දියාව පාකිස්තානයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා. මිත්‍රවරුනි, ඉන්දියාව විසින් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වූයේ මෙන්න මේ දිනවල. එනම් පාකිස්තානය විසින් අදහාගත නොහැකි ආකාරයේ තීව්‍රතාවයකින් යුත් ප්‍රතිප්‍රහාරයක් ඉන්දියාවට එල්ල කළා. ඒ අතර ඔවුන් ඉන්දියානු ගුවන් හමුදාව විසින් භාවිතා කළ ප්‍රංශයෙන් නිෂ්පාදිත රෆයිල් ජෙට් යානා පවා බිම දැමීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුණා. ඒ චීනයේ නිෂ්පාදිත JC-10 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා උපයෝගී කරගනිමින් මිත්‍රවරුනි, මේ වන විට කලාපයේ එහෙම නැත්නම් දකුණු ආසියාතික කලාපයේ ප්‍රබලතම ප්‍රහාරක ගුවන් යානාව ලෙස සැලකුණේ මේ ප්‍රංශයෙන් නිෂ්පාදිත රෆයිල් ප්‍රහාරක ජෙට් යානාව. එය නේටෝ ප්‍රමිතීන්ට අනුකූලව නිපැයූ ගුවන් යානාවක්. පාකිස්තානයේ සතුව තිබුණේ චීනයේ නිෂ්පාදිත JL-10 ගුවන් යානා. මේ ගුවන් යානා ද්විත්වයම 4 වන පරම්පරාවට අයත් ප්‍රහාරක ගුවන් යානා. ඒ අනුව ඒ ගුවන් යානා අතර විශාල තාක්ෂණික වෙනස්කම් නොතිබූ නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය සහ පිළිගැනීම උනේ රෆයිල් ජෙට් යානා ප්‍රබල සහ ප්‍රහාරක බලයෙන් වැඩි බවට. නමුත් ඒ සියල්ල මිත්‍යාවක් කරමින් පාකිස්තානය විසින් රෆයිල් ජෙට් යානා 3ක් බිඳ දැමීමට සමත් වූ බව ප්‍රකාශ කළා. ඒ වගේම පසුව මාධ්‍යට මුදා හැරුණු වීඩියෝ සාක්ෂි, ඡායාරූප සාක්ෂි සමගින් එය තහවුරු වුණා. මේ සඳහා පාකිස්තාන ගුවන් හමුදාව විසින් භාවිතා කළේ චීනයේ නිෂ්පාදිතම මිසයිල. එම මිසයිල පද්ධතිය විසින් රෆයිල් ගුවන් යානයේ මිසයිල පද්ධතිය පරාජය කරමින් ගුවන් සටන ජය ගැනීමට සමත් වුණා. එය ඉන්දියාව පමණක් නෙමෙයි, සමස්ත ලෝකයම පුදුමයට පත් කළා. මේ සිදුවීමත් සමග රෆයිල් ජෙට් යානා නිෂ්පාදනය කරන ප්‍රංශයේ ඩැසෝල්ට් සමාගමේ කොටස් වෙළඳපළ මිල ගණන් සීග්‍රයෙන් පහළ වැටුණා. එමෙන්ම නේටෝ යුද ශක්තිය කියනවා තරම් ප්‍රබල නැති බවටත් තවමත් ලෝකයට නිරාවරණය වී නැති චීන යුද ශක්තිය බොහෝ ඉදිරියෙන් පවතින බවටත් මතයක් පැතිරුණා. ඒ මතය බොහෝ තර්කානුකූලයි. එමෙන්ම එය සාධාරණයි. පාකිස්තානයේ ප්‍රතිප්‍රහාරය එයින් සීමා වුණේ නැහැ. ඔවුන් ඉන්දීය භූමියට මිසයිල එල්ල කළා. එමෙන්ම ඉන්දීය භූමියට ඩ්‍රෝන ප්‍රහාර ප්‍රවා එල්ල කළා. මෙවැනි තත්වයක් ඉන්දියාව කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. මේ ප්‍රහාර මාලාව ආරම්භ වීමට කලින් ඉන්දියා රජය විසින් රහසිගතව පාකිස්තානයට sannivedanaya කර තිබුණා. අප එක් ප්‍රහාර මාලාවක් එල්ල කරන්නම්, ඔබ එයට ප්‍රතිචාර දක්වන්න එපා. එක් ප්‍රහාර මාලාවකින් පසුව අපගේ ප්‍රතිප්‍රහාරය අවසන් බවට. ඒ අනුව ඉන්දියාවේ අරමුණ පැහැදිලි. ඉන්දියාවට අවශ්‍ය වුණේ පාකිස්තානයට හානි කිරීමටත් වඩා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල රාජ්‍යයක් ලෙස ඉස්මතු වීමට සහ විශේෂයෙන්ම ඉන්දීය රජයට අවශ්‍ය වුණා තමන්ගේ ජනතාව අතර ජයග්‍රාහී මානසිකත්වය සහ ජනප්‍රියතාව රඳවා පවතින්න. නමුත් පාකිස්තාන රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එල්ලවන ඕනෑම ප්‍රහාරයකට ඒ ආකාරයේ වන ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සූදානම් බව. නමුත් ඉන්දියාව එය එතරම් විශ්වාස නොකරන්නට ඇති. මේ මොහොතේ පාකිස්තානයේ පවතින දේශපාලනික තත්ත්වය, ආර්ථිකමය තත්ත්වය වැනි දේ නිසා. නමුත් පාකිස්තාන ප්‍රතිප්‍රහාරයෙන් ඉන්දියාව සසල වුණා. ඉන්දියාව පුදුමයට පත් වුණා. ඒ වගේම පාකිස්තාන ප්‍රතිප්‍රහාරය ඉන්දියාව හිතුවාට වඩා වැඩි හානියක් අත්කර දුන්නා. විශේෂයෙන්ම ඔබ දන්නවා ඒ මොහොතේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙමින් තිබුණා. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පවා අතරමැදදී අහෝසි කර දැමීමට ඉන්දියාවට සිදු වුණා. එයට හේතුව පාකිස්තානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයක තර්ජනයක්. මොකද මින් පෙර ඉන්දියාව විසින් පාකිස්තානයේ පේෂාවර් නුවර පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණයක විදුලි බල පද්ධතියට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබුණා. අනෙක් පැත්තෙන් දිගුකාලීන යුද්ධයක් ඉන්දියාවට කිසිසේත්ම දරා ගැනීමට හැකියාවක් නැහැ. ඔබ දන්නවා මේ මොහොතේ අප පෙර සඳහන් කළ ලෙසම ඉන්දියාව ආර්ථිකමය අතින් සමුද්‍රිමත් රටක්. ඉන්දියාවට ආයෝජකයන් පැමිණෙනවා. ඉන්දියාවේ නිෂ්පාදන කර්මාන්තශාලා ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉන්දියාව දශක දෙකක් තිස්සේ අපහසුවෙන් ගොඩනගාගත්
සහ ලබාගත් මේ ජයග්‍රහණ සියල්ල දියවී යාමට ගත හැක්කේ යුද්ධයක් ආරම්භ වී ඉතාම කෙටි කාලයක් පමණයි. ඒ අර්ථයෙන් ඉන්දියාවට කිසිසේත්ම දිගු කාලීන යුද්ධයකට යා නොහැකි. එය ඉන්දියාවට දැඩි හානි කරවිය හැකි. පාකිස්තානයට යුද්ධයක් දරාගත හැකි. ඉන්දියාව සමග සංසන්දනය කිරීමේදී ඔවුන්ට එතරම්ම නැතිවීමට දේවල් නැහැ. විශේෂයෙන්ම යුද්ධය ආරම්භ වී ඉතාම කෙටි කාලයකින් කවුරුත් නොසිතූ ලෙසට චීනය, තුර්කිය, ඉරානය වැනි රටවල් පාකිස්තානයේ සහායට පැමිණියා. එය කිසිසේත්ම ඉන්දියාව බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. ඉන්දියාව සහ චීනය අතර කලාපයේ භූගෝලීය බලවතා වීමට සටනක් තිබුණත් එය මේ ආකාරයෙන් යුද පිටියක ප්‍රොක්සි වෝ එකක් දක්වා දුරදිග යාවියයි ඉන්දියාව බලාපොරොත්තු වුණේ නැහැ. ඒ අනුව සියලුම ආකාරයෙන් පාකිස්තානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාරය ඉන්දියාව පුදුමයටත් කම්පාවටත් පත් කිරීමට සමත් වුණා. මේ මොහොතේ මුළු ලෝකයේම සාම නියෝජිතයා ලෙස කටයුතු කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු රජය කරලියට පැමිණෙන්නේ මේ මොහොතේ. ඇමරිකානු රජය මැදිහත් වී දෙපාර්ශවයටම සටන් විරාම යෝජනාවක් ගෙන එනවා. යුද්ධයේ ආරම්භයේ සිටම පාකිස්තානයේ හිටියේ තමන්ට එල්ලවන ඕනෑම ප්‍රහාරයක පරිමාණයෙන් තමන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ඒ වගේම තමන් සාමයට කැමති බවත් ඒක තමයි පාකිස්තානයේ ස්ථාවරය වුණේ. නමුත් ඉන්දියාව වෙනස්. ඔවුන් කිව්වේ සටන් විරාමයක් හෝ සාමගි විසුමක් අවශ්‍ය නැහැ. තමන් පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. නමුත් පාකිස්තානයෙන් එල්ල වූ සර්ප්‍රයිස් ඇටැක් එහෙමත් නැත්නම් මවිත කරවන සුළු ප්‍රතිප්‍රහාරය හමුවේ ඉන්දියාව විසින්ද මේ සටන් විරාමයට එකඟ වුණා. ඒ අනුව දෙපාර්ශවය විසින්ම මේ යුද්ධයේ ජයග්‍රහණය කළේ තමන් බව මාධ්‍යට ප්‍රකාශ කරමින් తాවකාලිකව යුද්ධය අවසන් කළා. එහෙම නැත්නම් සටන් විරාමයකට පැමිණියා. පසුගිය මැයි 10 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් විශේෂ එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් මේ සටන් විරාමය පිළිබඳව ලෝකය දැනුවත් කළා. සටන් විරාමයේ ප්‍රකාශයට පත් කර තවත් පැය කිහිපයක් යනතුරුත් දෙපාර්ශවය අතර සුළු යුද ගැටුම් වාර්තා වුණා. ඒවා කිසිවක් ගුවන් ප්‍රහාර හෝ ප්‍රබල ප්‍රහාර වුණේ නැහැ. සටන අවසන් කරද්දී ජයග්‍රාහකයා තමන් බව කීමට සිදු කළ ප්‍රහාර පමණයි. කෙසේ නමුත් මේ යුද්ධය ස්වාධීන සහ මැද සිටමින් විශ්ලේෂණය කර බලද්දී පෙනෙන්නේ එහි වැඩි වාසි අත්කරගත්තේ පාකිස්තානය බව. එමෙන්ම මේ යුද්ධයේ නිල නොවන ජයග්‍රාහකයා එහි පාර්ශව කරුවෙක් නොවූ චීනය ඔවුන් විසින් ඔප්පු කරමින් තිබෙනවා තමන්ගේ යුද තාක්ෂණය බටහිර යුද තාක්ෂණයට වඩා බොහෝ ඉදිරියෙන් පවතින බව. ඉතින් මිත්‍රවරුනි, ඉන්දු පාකිස්තාන යුද්ධය සහ කලාපීය භූගෝලීය දේශපාලනයේ සිදු වූ දේ සැකවින්ම එසේයි. අප බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී වර්ධනය වන තත්ත්වයන් ඔබ වෙත මේ ආකාරයෙන්ම සවිස්තරාත්මකව විස්තර කරන්න, මේ ආකාරයෙන්ම සවිස්තරාත්මකව ඔබව හමුවන්න. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් මාලාව අද සිට දිගටම ඔබ වෙත ගෙන එන්න. දෛනිකව අවම වශයෙන් එක් වීඩියෝවකින් හෝ දිනයේ සිදු වූ සහ ලෝකයේ මේ වන විට සිදුවෙමින් පවතින සුවිශේෂීය ගෝලීය දේශපාලන තත්ත්වයන් ඔබ වෙත ගෙන එන්න. ඒ වීඩියෝ බලන්න අපගේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මිත්‍රවරුනි, අදට අපේ කතාව අවසන්. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.